කාර්යබහුල බව අද වෙනකොට අපේ ජීවිතේ කොටසක් වෙලා ඉවරයි. සමහරු තමන්ගේ රැකියාව එක්ක කාර්යබහුල වෙනවා. තවත් සමහරු පුද්ගලික ජීවිතය එක්ක කාර්යබහුල වෙනවා. තවත් සමහරු මේ දෙක එක්කම කාර්යබහුලයි. අනිත් අතට අපි විවේකය අරන් බැලුවොත් විවේකය කියන්නේ මනුෂ්‍යයාට අත්‍යවශ්‍ය අංගයක්. ඒ තමයි කාර්යබහුල භවයේ අනිත් පැත්ත. විවේකය නැතුනොත් මනුෂ්‍යයාගේ ශාරීරික හා මානසික සෞඛ්‍ය පිරිහෙනවා. ඇත්තටම හරියට විවේක ගන්න දන්නවද? මේ විවේකය කියන්නේ මොකක්ද කියලා අවබෝධයක් තියෙනවද? විවේකය කියන්නේ නිකන් ඉඳීම. මුකුත් නොකර ඉඳීම. මුකුත් කියන්නේ මුකුත්ම නොකර ඉඳීම. සමහර විට ඔයාට මේ ප්‍රශ්නය ඇති. නිකන් ඉන්න හදනකොට විවිධ සිතුවිලි ඔයාව ආක්‍රමණය කරන්න පටන් ගන්න නිසා කාර්යබහුල වෙලා ඉන්න එක හොඳයි කියලා හිතනවා ඇති. හැබැයි ඒක ඔයා නිර්මාණය කරගත්ත මනෝභ්‍රාන්තියක්. ඔයා නිකන් ඉන්නකොට ඒ සිතුවිලි නිසා ඔයාගේ විවේකය අවහිර වෙනවා නම් ඔයාගේ විවේකය නැති කරගන්නවට වඩා ඔයාගේ ජීවිතයට වැඩදායී දෙයක් එකතු කරගන්න එක, සිත ඵලදායී දෙයකට යොමු කරන එක, සිතේ ක්‍රියාකාරීත්වය නිසා ඔයාගේ විවේකයට බාධා නොවන විදිහේ සිතක් සකස් කරගන්න එක, ඒ දේ ඔයාට අනාගතයේදී ගොඩක් වැදගත් දෙයක් වෙන්න පුළුවන්. ඒක අනිවාර්යෙන් වැදගත් දෙයක් වෙනවා. මොකද මානසික සෞඛ්‍ය හරියට නැත්තම් අපේ සතුට රඳා පවත්වා ගන්න බෑ. විසිරෙනවා. ඔයාගේ විවේකයට සිතුවිලි බාධා කරනවා නම් ඒ සිතුවිලි දිහා බලන්න. ඒ සිතුවිලි වලින් පලා යන්න උත්සාහ කරන්න එපා. ඒ දෙයින් පලා යන්න වෙන්නේ ඒ දේ ඔයාගේ පස්සෙන් එන එක. ඔයාට විවේකය තියෙන වෙලාවට ඔයා සිතුවිලි නිරීක්ෂණය කරොත් විතරයි ඔයා නිකන් ඉන්න වෙලාවට ඔයාට බාධා කරන සිතුවිලි වලින් බේරිලා ඉන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා සිතුවිලි වල නිරීක්ෂකයා වුණොත් සිතුවිලි වල ඝන ස්වභාවය නැති වෙලා ගිහින් සිතුවිලි ඔයාට තවදුරටත් බාධාවක් නොවන ස්වභාවයට පත් වෙනවා. ඉතින් කාර්යබහුල බව හොඳයි. නිකන් ඉන්න පුරුදු වෙන එක හොඳයි.